සුබ දවසක් ළමයි කොහොමද ඔයාලට හොදින් ඉන්නවා නේද අද මන් ඔයාලට පෙන්නන්නම් පැනල් මොකුත් නැතුව පැනල් වගේ ගහන්න පුළුවන් සෙන්සිටිවිටි හදාගන්න විදිහ ගොඩක් අය කමෙන්ට් දාලා තිබ්බා DPI ඔන් කරන්නේ කොහොමද කියලා ඔන්න අද විඩියෝ එකෙන් ඒකත් ඔයාලට කියලා දෙන්නම් විඩියෝ එකේ අවසානයේ වෙනකන් රැදිලා ඉන්න විඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා විඩියෝ එකට like එකකුත් දාලා විඩියෝ එක බලන්න එහෙන්නම් අපි යන් විඩියෝ එකට මුලින්ම මන් ඔයාලට පෙන්නන්නම් මන් පැනල් කිසි දෙයක් නැතුව එනිමින්ට දුවන්න ගහපු කස්ටම් එකක් ඔයාලට පෙන්නන්න ඕනි හින්දමයි මන් මේ විඩියෝ එක කරන්නේ ඔයාල හිතන විදිහට මේ account එක කීයට වගේ දෙන්න පුළුවන්ද මේක දෙන්න හිතන් ඉන්නේ. හරි අපි දැන් බලමු මන් ප්ලේ කරමු කස්ටම් දෙකක්. ෆෝන් එක නම් චුට්ටක් ස්ලෝ ළමයි ගණන් ගන්න එපා. මන් හෙඩ්ෂොට් ටික විතරක් පෙන්නන්නම් ඔයාලට අනිත් දේවල් ඇච්චර ලොකුවට වැඩක් නෑ. බලන්නකෝ වදින වැදිල්ල පැනල් කියලා බැක් වෙන තරමට ප්ලේයින් හදාගන්න පුළුවන්. සෙන්සිටිවිටි හරියට හදාගත්තොත්. ඔයාල එහෙනම් මේ මැච් දෙක බලාලා ඉන්නකෝ. හරි අපි දෙවනි විඩියෝ එකත් බලලම සෙන්සිටිවිටි හදාගමු. බලන්නකෝ දෙවනි විඩියෝ එකේ ගහපු ගැහිල්ලට එනිමියා මැච් එකෙන් බැක් වෙලා.
හරි අපි දැන් බලමු මගේ සෙන්සිටිවිටි කොහොමද තියෙන්නේ කියලා. ඒකට අපි ට්‍රේනිං මැච් එකකට යන් ගිහින් බලමු. ෆයර් බටන් සයිස් එක ඔක්කොම අද මන් පෙන්නන්නම්. ඔයාල සෙන්සිටිවිටි හදනකොට ජෙනරල් එක 200ට දාන්න එපා. මම නම් 200ට දාලා තියෙන්නේ. ඒ වුණාට ඔයාල 200ට දාන්න යන්න එපා. එතකොට ෂොට් එක ඔලුවට උඩින් යන්න බලනවා වැඩි. මන් ගාව තියෙන ෆෝන් එකේ වරගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති ඒ අය විතරක් මේක දාගෙන try කරන්න. ඔයාල කස්ටම් හබ් එකෙක් වෝල් ගහන්න බටන් දෙකක් තියාගන්න. ෆයර් බටන් සයිස් එකත් 48 56 වගේ දාගන්න. ඔයාල මෙතන ප්ලේ කරලා නම් සෙන්සිටිවිටි හදාගන්න එපා. ඔයාල ට්‍රේනිං මැච් එකට ගිහින්ම සෙන්සිටිවිටි හදාගන්න. ඔයාලට කස්ටම් එකක් ගහනකොටත් ඕපන් ගහන යන්න එපා. වෝල් එකත් එක්කම ප්ලේ කරන්න. ඔන්න යාළුවනේ ෆ්‍රී ෆයර් account සේල් කරන්න WhatsApp group එකක් හැදුවා. ඔයාගේ account එක සේල් කරගන්න ඕන නම් ඔයාට account එකක් ගන්න ඕන නම් දැම්ම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක ඇති ජොයින් වෙන්න. අපි දැන් බලමු DPI සෙටිං එක ඔන් කරගන්න විදිහ. මුලින්ම ෆෝන් එකේ සෙටිං වලට ගිහින් ඔයාගේ ෆෝන් එකෙත් ඇති බිල්ඩ් නම්බර් කියලා එකක් මගේ නම් තියෙන්නේ මෙතන. ඔයාලගේ එතන නැත්තම් සර්ච් කරලා හොයාගන්න. හොයාගෙන බිල්ඩ් නම්බර් කියන එක උඩ 10 පාරක් විතර ටච් කරගන්න. ටච් කරගත්තට පස්සේ ඩිවෙලොපර් ඔප්ෂන්ස් ඕන් වී ඒකත් හොයාගන්න බැරි නම් සර්ච් කරලා හොයාගන්න. හොයාගෙන ඒකට ගිහින් පහළට යනකොට DPI වෙනස් කරගන්න තැන ඇති. එහෙනම් අදට විඩියෝ එක ඉවරයි. අලුත් විඩියෝ එකකින් අලුත් දවසක සෙට් වෙමු. අමතක නොකර විඩියෝ එකට ලයික් එකක් දාලා channel එකත් subscribe කරගෙන යන්න. giveaway එක තියෙන WhatsApp group එකයි account sell කරන group එකයි දෙකක් ඇති ඒ දෙකටත් join වෙන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්. මන් ගිහින් එන්නම් එහෙනම්.